මේ වෙද්දි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එකක් නිර්මාණය වෙලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්. ඇත්තටම මේ දවස්වල ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ මේ විදිහේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එකක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එකක් කියලා හඳුන්වන්නේ ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ පෙම්වතියන් වටා ගෙතුණු සමාජ සම්මතයන්, හැසිරීම්, අන්තර් සහ බාහිර සම්බන්ධතා මත ගොඩ නැගුණු සංස්කෘතිමය ජාලයකටයි. මේ වෙද්දි ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එක ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් එල්ල කරන ආකාරයක් අපට පෙනී යනවා. ඒ හින්දම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයත් මේ සංස්කෘතිය ගැන සිය අප්‍රසාදය පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය අතරතුරදී ප්‍රසිද්ධ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම තම පෙම්වතියන් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටීම තමයි ඒකට මූලික හේතුව බවට පත් වෙලා තියෙන්නේ. එම ක්‍රීඩකයන් අතර හාර්දික් පාණ්ඩ්‍යා, යශස්වි ජයිස්වාල්, අර්ෂදීප් සිං සහ ඉෂාන් කිෂන් යන ක්‍රීඩකයන් සිටිනවා කියලා තමයි මාධ්‍ය වාර්තා පළවන්නේ. ඉතින් මේ ක්‍රීඩකයන්ගේ පෙම්වතියන් තමන්ගේ පෙම්වතුන් සමග ක්‍රීඩකයන් ගමන් ගන්නා බස් රථයේ ගමන් කිරීම, ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටලයේම නවාතැන් ගැනීම වගේ කාරණා නිසාම BCCI එක තීරණය කරලා තියෙනවා මෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එකට එරෙහිව නීති සකස් කරන්න. මෙම පෙම්වතියන්ගෙන් සමහර අය මීට පෙර සූදු ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම වගේ කටයුතු වලත් නිරත වෙලා තියෙනවා. ඒ වගේම තමයි එයාලා Tamanගේ පෙම්වතුන් එක්ක මීට කාලයකට කලින් ආරවුල් පව ඇති කරගෙන තියෙනවා කියලා තමයි මාධ්‍ය වාර්තා පළවන්නේ. ඉතින් මේ වගේ කරුණු කාරණා නිසාම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් එල්ල කරන කාරණාවක් කියලා මේ වෙද්දි හඳුනගෙන තියෙනවා. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඊළඟ සභාවාරයේදී මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එකට එරෙහිව නීති සකස් කිරීමට බලාපොරොත්තු වන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ නීති IPL තරඟාවලි වලට වගේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරඟවලටත් අදාළ වෙනවා කියලා තමයි මේ වෙද්දි මාධ්‍ය වාර්තා පළවන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාව තුළ දිනෙන් දින වර්ධනය වන ගර්ල්ෆ්‍රෙන්ඩ් කල්චර් එක නවත්වන්න BCCI එක විසින් සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක සාර්ථක ප්‍රතිපත්තියක් වෙයිද? ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න.